මහානායක කීචක්ක මේ සිටින තැනැත්තන් අප තක්ෂිලා භූමිය සිට පලා යාමට තැත් කරද්දී 80වන්. අහෝ උත්තමය, අහෝ දයාවන්තය, මේ ගෝර අපරාධයට පශ්චිමවත් ඔබ මොවුන්ට ගැලවීමට එක් අවස්ථාවක් ප්‍රදානය කරනවා. දැන් මොවුන් මත හී වර්ෂා ආවිට තම ප්‍රාණය ආරක්ෂා කිරීම පිණිස මෙතනින් බැහැර යා හැකියි. ඔබේ ආශිර්වාදයෙන්, ඔබේ මනාපයෙන් අපට මේ ක්‍රීඩාව ආරම්භ කළ හැකියි. කුමක්ද මේ සිදුවන්නේ? කුමක්ද සිදුවන්නේ? කවුරුනෝ පවසන්න. ස්වාමීනි, මෙතරම් හිංසා, මෙතරම් ක්‍රූරකම් ඔබ නිහඬ කිමද? අනුමානයක් කරමුද අයියන්ඩි? අර තැනැත්තා? ඔහු යනුවේ සැමගෙන් භාග්‍යවන්තම තැනැත්තා. මගේ අනුමානය අර කෙනා. අභාව්‍යයි. බලා හිඳින්න. බලා හිඳමු. මා පැවසුවා නෙවෙද අයියන්ඩි? මා ජය ලැබුවා. ඔවුන්ගේ රුධිරේ වටිනාකම් නොමැති නැගෙනිය. කවුරු හෝ බියේවා. ඔව් රැගෙන එනු. කමා කරන්න මහරජුනි, කමා කරන්න. මහානායක කීචක්ක අපේ ස්වාමිතුමා. ඔහුයි අපේ උතුමන්. සියල්ලන්ම මෙතුමන් හට කැපකිරණු ඇති. මේ තැනැත්තා බොහෝම භාග්‍යවන්තයි. මොහු මහානායක කීචක්කගේ දෙපාමුල බිලිවීම පිණිස එතරම් ක්‍රූර දණ්ඩනයනුත් මිදුණා. කමා කරන්න, කමා කරන්න මහරජුනි. රැගෙන යනු මොහු. කමා කරන්න මහරජුනි, කමා කරන්න මහරජුනි, කමා කරන්න මහරජුනි. අනේ දෙවියනි, රැක ගන්නමා.
මනුෂ්‍ය පිළිදීම් නෑ. මා ඉබුදු අනර්ථයකට නෑ ඉඩ දෙනුවේ. මා මුව ආරක්ෂා කළ යුතුයි. නුඹනම් සැබවින්ම භාග්‍යවන්තයි. නැවත ගැලවුණා. මා දැන් බිලිදෙනුවේ ඔහුව. මෙතන රුධිරය වගුරන කෙනාව. මහානායක කීචක්කට මහානායක කීචක්කට මහානායක කීචක්කට බිලිදීම සිදු වුණා. නමුත් දැන් ප්‍රශ්නය මෙයයි. ඔය පාෂාණය එව්වේ කවුරුද? අයියන්ඩි යමු අයියන්ඩි අපිට අපේ ප්‍රාණය අනතුරේ හෙළිය නොහැකි. වටහා ගන්න අයියන්ඩි මෙතන අපිට සුරක්ෂිත නැහැ. පිට වෙමු අයියන්ඩි.
ගර්භ චාරිත්‍රයේ අභිප්‍රාය වනුයේ දෙවි දේවතාවුන් ආමන්ත්‍රණය කිරීම. එවිට මවගේ ගර්භයේ වැඩෙන නූපන් සංගිත්තාට සිය සවියෙන් පෝෂිත වීමට ආශිර්වාද ලැබෙනු ඇත. යම් චින්තනද මවගේ තිබෙනුයේ එබඳු අයුරේ චින්තනයි සිඟිත්තාගේ මනසේ උත්පන්න වීම ඇරඹෙනුයේ. එනිසා ඔබට පුතෙකු අයිම ප්‍රසන්න සිතින් හිඳුම භාවය නොවුවත් කෙසේ හෝ ගර්භය වැඩෙන දරුවා උදෙසා ඔබ ඔබගේ සිතුවිලි ශාන්තව තැබිය යුතුයි, ප්‍රසන්නව තැබිය යුතුයි. එක් මවක් උදෙසා සැමට අධික බිය ඇගේ සිඟිත්තා මෙබඳු ලොවකට පැමිණෙනුයේ. මෙහි කෙතරම් හිංසාද, කෙතරම් දූෂිත ක්‍රියාද. මේ බඳු ලෝකයක්, එහි සැමගේ සිතේ වංචාව, ප්‍රේමය නොවේ, සත්ගුණයක් නොවේ. මේ බඳු ලෝකයක් මෙහි ආචාර්ය චාණක්‍ය වැනි සත්පුරුෂයන් නිර්දය ලෙස ඝාතනය කරනු ලැබුවා. නිර්දෝෂී ජනයාගේ මතු දවස අපේක්ෂා රහිතයි. එහි බියයි ස්වාමි වනුයේ. ඉතින් අවසන ඔබේ විශ්වාසය පිරිහීම. ක්ෂමා කරන්න මහරජුනේ. එසේ නොවේ. මා නැවත මවක් වීමේ ප්‍රසාදය නැත්තේ නොවේ. ස්ත්‍රියකගේ ස්වරූපයෙන් මෙය මාහට සැමට අධික සෞභාග්‍යයක්. මා බොහොම සුඛයෙන්. නමුත් මේ රාජ්‍ය රාණවීම හේතුවෙන් මා බොහෝ දුකසේ. එහෙත් සිතේ කොහේ හෝ රැඳිලා විශ්වාසයක්. නපුර කෙතරම්නම් අන්ධකාර කළුවර වුවත් යහපතේ එක් දීපයකුත් ඒ සැම දුරු කිරීම පිණිස ප්‍රමාණවත්. ඒ අපේක්ෂාව ඇතිව මා මගේ දෙවන පුතණුවන්ව මේ දෙරණට සුවසේ ගෙනෙන්නම්. ඔහු මෙය පරිවර්තනයේ කොටසක් වේවි. ඔහු මේ මත ශාන්තිය සහ අහිංසා ස්ථාපිත කරාවේ. රාණි ධර්මාට ජය වේවා! 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 කුමක් කිරීමට තැත් කළේ ඔබ? කීචක් වෙත ගලක් විසි කර. එතන අප නොසිටියා නම් අද ඔබ ගොස් සිටීවි එලව. මේ පාලිකාව නිසාවෙන් කීචක්කට මගේ හැඳුනුම කිව නොහැ කිව්වා. කුමක්ද ඔය මුමුණන්නේ? මේ සිතනු යයිද ඔබ මගේ දෙයට මැදිවනුවේ? කිම මා ඔබට පැවසීද? අද්භූතයි. දැන් මා ඔබේ ප්‍රාණය ආරක්ෂා කරගත්තා. කෘතගුණ ප්‍රකට කිරීම තබා ඔබ උරණ වීම සමග. නෑ අවසි මට ඔබේ සහාය. මට මගේ සටන ස්වයංව කරගත හැකි. තමුන් කවුරු කියාද සිතනුවේ? කෙසේද තනිව සටන් කරනුවේ කීචක බඳු ශක්තිමත් කෙනෙක් හා? ඔහුට එක්ෂණයකුත් නොයාවි. නුබේ ශීර්ෂය සිඳදා ඒ දෙපා මුල හෙලීමට. බොහෝ ශූරයෝ පැමිණියත් මෙහි සැමට මෙයයි සිදු වූයේ. නුඹ තුළ ඇති විශේෂය කුමක්ද? නුඹ කීචක්කට පහර දීමද? විශේෂය කුමක්ද? ඔහුගේ අහංකාරය. එය ඔහු තුළ අතිවිශාලව පිරීලා. එක් නෞකායනයක් උනාට වෙන් රැකගත්තා කියා ඔබ කුමක්ද සිතුනේ? කිසිවකෝ කළ හැකිද? නමුත් අමතක නොකරනු. ඔබ තවත් එක් සාමාන්‍ය දීවරයෙකුගේ පුත්‍රයෙක් වග. එසේම මේ ඔබේ සමුද්‍රය නොවේ. ඔබ කුමක් පවසා සිටිය අප ඔබ අසල හිඳ සවන් දීමට. අප මෙතනින් පැන යා යුතුයි. ඔබ දෙදෙනා ওই දිශාවට යන්න. භික්ෂු බෝධීශ්වර සහ මා මේ විරුද්ධ දිශාවට යනවා. යමු. මෙයයි ඒ වස්ත්‍රය. ඔවුන් මේ අවටම රැඳී ඇති. යමු.
දුටුවනේ අද මා නැවතත් ඔබේ ප්‍රාණය රැක දුන්නා. නමුත් ඔබේ සිත තුළ තුතිපිදීමේ හැඟීම් එසේනේ. අයියන්ඩි ඔබ ක්‍රෝධයෙන් වග මා දන්නවා. මේ පාෂාණය ඔබට වැදුනි නම්. නමුත් ඔහු එක් බාලකයෙක්. ඔබ ඒ බාලකයා නිසා ක්‍රෝධ කර ඔබේ ජවය කිමද ව්‍යාප්ත කරනුයේ. නිවැරදි කවුරුද? ඔබ වෙන කවුරුද? මාගේ ස්වාමී ප්‍රභූමයි. මෙබඳු අවස්ථාවකදී ඔබ ක්‍රෝධිත වීම ස්වභාවිකයි. නමුත් අතිශය විද්‍යාධාරී මාගේ අත්දැකීම අනුව නම් ක්‍රෝධය හදෙහි නොවේ මෙහි තිබිය යුතු. ඉදින් මෙබඳු අවස්ථාවකදී හදින් නොවේ මෙතැනින් සිටිය යුතුයි. ඉදින් එසේ වුවහොත් චංචල චිත්තයක් වී යනවා. හැරත් ස්වාමී ඔබ මහ රණශූරීන් සහ නිර්භීත විරෝධීන්ව නසා දැමුවා. මේ හුදෙකෙක් බාලකෙක්. මා අග්නිබාහු හා එකඟයි. මේ බාලකව අප ඇස්සුරු සැනින් පාගා දමනවා අයියන්ඩි. සත්‍යයි මේට පූර්වමා කෙතරම් නම් බොහෝ බල සම්පන්න ශූරයන් පැරදූයේද. නමුත් මෙයත් සත්‍යයි අද එක් බාලකෙක් මාහට පහරදීමට එඩිතර වූවා. එසේම මෙයද සත්‍යයි අපට ඔහු අසුරු සැනින් නැසිය හැකි නැගනිය. නමුත්තින් පශ්චිමත් ඔහුගේ අක්ෂ තුළ වූයේ බයනුවේ අභියෝගයයි. එය යහපත් සංකේතයක් නොවේ. එයට පූර්ව මේ අග්නි සැමදෙස පැතිරීමට පෙර මා මේ අග්නි නිවා දැමිය යුතුයි. යනු ඔහු රැගෙනනු මා අභියසට සොයනු ගසින්න ඔහු. බිලිපිදේවි ඒ බාලකගේ. එවිට මගේ අයියන්ඩිට ජයවේවි. යමෙකුගේ පාලනය නීමයන් රකින උදෙසා මෙපමණ නිර්දෝෂී ජනයාගේ රුධිරය හෙලයි නම් එම පාලකගේ පැවැත්මට කුමක්ද? කෙදිනක් තෙක් කිරේ විදමේ ක්‍රමය ඝාතනයෙන් සෑසි බවෙන් එක් දිනක් පැමිණීම ඇති ඉඳින් අර අනාවැක කරුණු බෙන් දරු ප්‍රාප්තිය අස්වැසිලි ලබා නොදින්නම් අද නුඹව දෙකට කර හමාරයිමා. අදින් පසු මගේ නැගෙනීට ඔය වෙස කිසිත් නොපවසනු. නැතිනම් මා නවතාලිය නොහැකි වේවි. වැටවුනිද? නුඹේ කාර්ය හුදෙක් දරුවන් ලබා දීම. මට මගේ උරුම කරු ලබා දීම. ඊට අධිකව තමුන්ට කිසිදු වටිනාකමක් මගෙන් නැහැ. පිටවනු මෙතනින්!